සාගර පලන්සූරිය ශ්‍රී රූප දේවකාවීන්ද්‍ර යන කාව්‍ය සම්මානයෙන් පුදලද සාහිත්‍යකරුවා. රත්නපුර දිස්ත්‍රික්කයේ කලල්ඇල්ල නම් ගමේ ඔහු උපත ලැබුවේය. සුන්දර ළමා වියක් ගත කළ ඔහු කලල්ඇල්ල රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය. කලල්ඇල්ලේ ආනන්ද සාගර නමින් පැවිදි බිමට පිවිසි ඔහු තම නමේ මුල අකුරු වන KAS යන්න තම නිර්මාණ අගට යෙදීම නිසාවෙන් KS යන නමින් ප්‍රසිද්ධ වූයේය. සිවුරු හැර යාමෙන් පසුව ඔහු සාගර පලන්සූරිය නම් විය. කොළඹ ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමාර විද්‍යාලවල සේවය කළේය. පිරිවෙන් සහ රාත්‍රී ඉංග්‍රීසි පන්තිවලට සහභාගී වීමෙන් උසස් ඉංග්‍රීසි දැනුමක් ලබාගත් ඔහුට ඉංග්‍රීසි ගුරු පුහුණු විද්‍යාලයට ඇතුළු වීමට හැකි විය. ඉංග්‍රීසි ගුරුවරයෙකු වශයෙන් පාසල් කිහිපයකම සේවය කරන අතර KS යන නමින් ඔහු තමන්ගේ නිර්මාණ දිගටම කරගෙන ගියේය. ඉංග්‍රීසි විචිත්‍රවාදී කවීන්ගේ ආභාසය ලැබූ KS තම නිර්මාණවලටද ඒ ආභාසය ඇතුළු කරගත්තේය. ස්වභාවික පරිසරය වැනි තමා ඇස ගැටෙන වස්තුන් ගැන කවි නිර්මාණ කිරීමට ඔහු පෙළඹුණේ මේ නිසාමය. ඉංග්‍රීසි කවියෙකු ඇල්ෆ්‍රඩ් ටෙනිසන් මහතාගේ ඊනොක් ආඩන් ඇසුරින් ලියවුණු සුදෝ සුදු නම් කවි කතාව ඔහුගේ මුල්ම පොත විය. ඉතා සරල භාෂාවෙන් ලියවුණු කවි ජනතාව අගය කිරීමට වැඩි කල් ගත්තේ නැත. කිරිහාමි කන්ද ගෙදර ගංගාවේ ගීතය ආදී වශයෙන් දිගටම ලියවුණු ඔහුගේ නිර්මාණ වලින් තමා කොඩා කල දුටු ගමේ අලංකාරය එළි දැක්වේ. ඔහුගේ නිර්මාණවලට චිත්‍ර රූප මවා පෙන්වීමේ ඇති හැකියාව මතු කර පෙන්වා දුන්නේ ඔහුගේ කවිත්වයයි. සරල භාෂාවෙන් ලිවීමද ඔහුගේ ජනප්‍රිය වීමට හේතුවක් වූ බව කිව යුතුය. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අංශයේද කලක් සේවය කළ සාගර පලන්සූරිය මහතා වරක් නවදිල්ලි නුවර පැවති ආසියානු ලේඛක සම්මේලනයේ ශ්‍රී ලංකාව නියෝජනය කරේය. පාර්ලිමේන්තුව තුළද සිංහල භාෂාව සාහිත්‍ය මෙන්ම බුද්ධ ධර්මය පිළිබඳවද හඬක් නැගීමටත් ඔහුට හැකි වූයේ ඔහු වරක් හොරණ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවටද පිවිසුණු නිසාවෙනි. සිංහල කවියට මහඟු සේවයක් කළ සාගර පලන්සූරිය මහතා හෙවත් KS 1961 ජූනි 22 වන දින අප අතරින් සදහටම සමුගත්තේය. හරි, එහෙමනම් හිතනවා KS එහෙම නැත්නම් සාගර පලන්සූරිය මහතා ගැන ඔබට වටින තොරතුරු රැසක් මෙම ලිපිය මගින් දැනගන්න පුළුවන් වෙයි කියලා. ආදරයෙන් ආරාධනා කරනවා අපේ නොදුටු ඇස channel එක subscribe කරන්න කියලා. ඔයා හිතනවා නම් මේ channel එක දිගටම පවත්වාගෙන යා යුතු channel එකක් කියලා subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක press කරන්න. ඔයා එහෙම කළොත් අපේ නවතම වීඩියෝස් දාපු ගමන් ඔයාට notification එකක් මාර්කයෙන් දැනගන්න අවස්ථාව තියෙනවා. ස්තුතියි.